guys, welcome back to Elegant Diaries. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ශාරියා ලේක් එකට. ඉතින් මේ කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ තිස්සමහාරාම. එහෙනම් අපිත් එක්ක යමු ඇතුළට. මිනිම අපි චෙක් ඉන් වෙලායි. කාර් පාක් එකෙන් ඉතින් කාර් එකක් දාලා අපි දැන් මේ ලොබි එකට යන ගමන් තමයි ඉන්නේ. අපි ඇතුළට යනකොට නම් හිතුවේ නෑ හොටෙල් එක මෙච්චරටම ලස්සනයි කියලා. ඔයාලා බලන්නකෝ. ඉතින් ගියේක මම මෙයාලා අපිට වෙට් ටවල්ස් දුන්නා. ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කළා. ගොඩක් දුර ආව නිසා ඉතින් අපි දෙන්න මේ වෙලාවෙ නම් ටිකක් මහන්සියෙන් තමයි හිටියේ. ඊළඟට ඉතින් අපේ පස්සේ ගියා හොටෙල් එකට චෙක් ඉන් වෙන්න. ඉතින් චෙක් ඉන් වෙද්දී ඔයාලට පොඩි ඩීටේල්ස් ටිකක් ෆීල් කරලා දෙන්න විතරයි තියෙන්නේ. ඇත්තටම කියන්න ඕන අපි ගිය දවසේ ෆොරිනර්ස්ලා සෑහෙන්න හිටියා. ලංකාවට ඉතින් මේ වගේ ෆොරිනර්ස්ලා එන එක ගැන නම් අපිට මාරම සතුටුයි. කියන්න බැරි වුණානේ හොටෙල් එකට චෙක් ඉන් වුණාට අපි රූම් එකට යන්න කලින් හිතුවා ලන්ච් එක අරගන්න. ලන්ච් එක අරගන්න යන්න කලින් මං ඔයාලට පෙන්නන්නම්කෝ හොටෙල් එකට තියෙන view එක. පේනවා නැති මාරම ලස්සනයි. මෙතන පූල් එක එහා පැත්තෙන් තියෙන යෝධ වැව. ඉතින් ඒ පූල් එක ගාවටත් තියෙන යෝධ වැවේ view එක. දැන් ඔයාලා මේ දකින්නේ ශාරියා ලේක් එකේ රෙස්ටෝරන්ට් ඒරියා එක. ඉතින් මෙතනත් එයාලා ඉන්ටීරියර් ඩිසයින් කරලා තියෙන වෙනස්ම විදියට. අපිට කෑම ගන්න තියෙන ඉතින් මේ view එක දිහා බලාගෙන. ශාරියා ලේක් කියන්නේ ඉතින් ලක්ෂරි බුටික් හොටෙල් එකක්. බුටික් හොටෙල් එකක් නිසා ඉතින් මෙයාලා බුෆේ සර්ව් කරන්නේ නැහැ. මෙයාලගේ සෙට් මෙනියු එකෙන් අපි ආස විදියට අපිට ඕඩර් කරලා අරගන්න පුළුවන්. මුලින්ම ඉතින් අපිට ස්ටාර්ටර්ස් හම්බුණා. ඊට පස්සේ බ්‍රෙඩ් හම්බුණා. මේ එන්නේ සුප් එක. මේ වෙලාවෙ ඉතින් හොඳටම බඩගින්න හිටපු නිසා වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. හැබැයි ඉතින් අපි මේ try කරපුවාම කෑමක්ම මාරම රසයි. අපි දෙන්න ගොඩක් වෙලාවට මේ වගේ සෙට් මෙනියු එකකින් ඕඩර් කරනකොට ඕඩර් කරන්නේ ಜಾති දෙකකින්. මොකද ඉතින් එතකොට දෙන්නට ෂෙයා කරගෙන ಜಾති දෙක රස බලන්න පුළුවන් නේ. බීෆ් බර්ගර් එකක් නේ. මෙදින චීස් දාලා තියෙනවා. ඒක චීස් එග් සෝස්. බීෆ් පැටි එක මේ තියෙන්නේ. කාලා බලන්න. නහයිද ඒක? මේ තියෙන්නේ මංගත රයිස් එක. මේක චිකන් රයිස් එකක්. එතන චිකන් තියෙනවා රයිස්. මේ තියෙන මගේ චිකන් රයිස් එක. ආරයි මේක. මේ චිකන් එක හදලා තියෙන වෙනස් විදියට. නිකන් සාමාන්‍යයෙන් කන අර ග්‍රිල් චිකන් එක වගේ නෙමෙයි. මේ ප්‍රසන්ටේෂන් එක ලස්සනයි නේ කලර්ස් එක. මොනවද ඕඩර් කරේ? මංගත ජෙලි. ලස්සනට ඉවර තියෙනවා. යහයි. ආයි කියන්නේ අයිස්ක්‍රීම් කොහමද රහයි? අයිස්ක්‍රීම් රහයි ජෙලි එක කර. ඉඳ හදලා තියෙනවා. දෙවන්ත සටනක දැන් මෙල්ට් වෙන එක නෑ පුතාවු. අයිස්ක්‍රීම් ඉතින් මෙල්ට් වෙන්න නැතුව තියාගන්න බෑනේ. අලුත් දෙයක් හොයාගන්න ඕනේ නේද? මෙල්ට් වෙන්න නැති කාලි වෙලා දැන් අපි මේ රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. අපේ රූම් එක තිබුණේ ෆස්ට් ෆ්ලෝර් එකේ. එහෙනම් දැන් අපිත් එක්ක යමු රූම් එක ඇතුළට. Hi guys, ඉතින් අද අපි ඉන්නේ ශාරියා ලේක් එකේ. ඉතින් මේ තමයි අපේ රූම් එක. අපේ රූම් එක 101. එහෙනම් දැන් යමු අපිත් එක්ක රූම් එක බලන්න. ඉතින් රූම් එකට ආව ගමන් සුපුරුදු පරිදි මෙතන තියෙනවා අපිට වෝටර් බොටල් තියෙනවා. ඊට පස්සේ ටී කොෆි හදාගන්න ෆැසිලිටිස් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ටීවී එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා අපිට බෙඩ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට වාඩි වෙන්න. ඉතින් ඒවත් හදලා තියෙන්නේ පන් වලින්. ඊට පස්සේ අතන තියෙනවා අපිට තව පොඩි සෝෆා එකක්. එතන ෆෘට් බාස්කට් එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා කබඩ් එකක්. ඉතින් මේකේ තියෙනවා අපිට බාත්රෝබ්. ඊට පස්සේ තියෙනවා ස්ලිපර්ස්. මේ පැත්තේ තමයි වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන වොෂ්රූම් එක මෙතන මිරර් එකක් තියෙනවා. මෙතන අපිට අවශ්‍ය සෝප්, ඩෙන්ටල් කිට් ඒ වගේ හැමදේම තියෙනවා. මෙතන තියෙනවා අපිට හෙයර් ඩ්‍රයර් එකක්. ඊට පස්සේ මේ පැත්තේ තමයි ෂවර් කියුබිකල් එක කොමඩ් එකේ ටික තියෙන්නේ. මේ වගේ තමයි රූම් එක පේන්නේ. ටිකක් ලොකු ඉඩකඩක් තියෙනවා අපිට. හරිම ලස්සනයි නේ. දැන් මේවා මේ රූම් එකේ ඉවර කරන්න ගා ඉන්නවා පොඩ්ඩක් මේ ඇඳට පණි. ඉවර නෑ කියන්නේ. ඉවර නෑ. දැන් අපි බැල්කනි එක පෙන්වන්න යන කට්ටියට view එක රූම් එකේ. බැල්කනි බලන්න.
ඒක තමයි ලස්සනම නේ. මේ රූම් එකට පේන view එක තමයි ලස්සනම. යන් අපි balcony එකට. එන්න view එක බලන්න. මාරව ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපේ view එක. අද අපි කොහෙද ඉන්නේ? තිස්සමහරා. මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති view එක. pool එකත් පේනවා, lake එකත් පේනවා. මේක ඊට වැඩිය හොඳම දේ තමයි එතන සත්තු එකක් කියන්නේ කුරුල්ලෝ ගත්තාම මෙයාට පුර රැට බස් එකකුත් එනවා. මේ ඔක්කොම nature friendly විදියට තමයි මේ hotel එක තියෙන්නේ. බලන්නකෝ අපි රූම් එකට ආව ගමම වහින්න ගත්තා. අපි ආසාවෙන් හිටියේ එළිය පොඩ්ඩක් ඇවිදින්න. හැබැයි ඉතින් බැස්සා. දැන් ඉතින් මොනවා කරන්න පොඩ්ඩක් වෙලා ඉඳලා පේනවනේ තාම වහිනවා. හැබැයි ඉතින් අපි පස්සේ යන් එළියට. අර පැත්තේ ඇවිදින්න යන්න ඕනේ. මා ප්‍රියත පොලී මා සිත්රුවනී මා අනුරචනී මා මේ අපි ෆස්ට් ටයිම් තමයි මේ තිස්සමහාරාමේ හොටෙල් එකක ඉන්නේ. මෙතන ඉඳලා යන්න පුළුවන් ලොකේෂන් එක තමයි. යාලේ යන්න පුළුවන් ආයි සෆාරි. ඊට පස්සේ කතරගම යන්න පුළුවන්. ඉතින් ගොඩාක් මෙතන ෆොරිනර්ස්ලා යාලේ යනවා. මෙතන ඉඳලා කතරගමට කිලෝමීටර් 17ක් 19ක් ඔය වගේ තමයි තියෙන්නේ. ගොඩාක් ෆොරිනර්ස්ලා මේ අද ඇවිල්ලා ඉන්නවා. ඔව් අද ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔක්කොම හෙට යාලේ යන අය එහෙම තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකට කතරගම යන්න ඊට පස්සේ යාලේ යන්න යාලේ උදේම යන්න ඕනේ. අපිත් හිතන් ඉන්නවා. බලමු නේ මොකද මේ දවස් ටික වහිනවා. නැත්තම් මේ මෙතන තියෙනවා යෝධ වැව. ඒකේ ඔයගලන්ට ඕන නම් බෝට් රයිඩ් උනත් arrange කරගන්න පුළුවන් නේ. යන් අපි ගාඩන් එක පැත්තෙන් වැව ගාවට. මේක තමයි මේගොල්ලන්ගේ හොටෙල් එක නේ තියෙන්නේ. චාර්යා ලේක්. මොයලා නම් මාර නිදහස්. මේ සාත්තුද? ඒ මොනරුනේ? ඒක ඕනේ. මොනරු. මේ ඉස්සෙල්ලා දැන් පැය ගානක් වැස්සනේ. දැන් බලන්නකො හසම. නිල් පාටයි. දැන් හතරට විතර ඇති. මාර ලස්සනයි මේක. දෙන්නත් එක ගියාට මොකද මේ මඩද මන්ද? මඩ නාගෙන හරි යන්නේ. පොඩ වතුර දැන් මැස්ස නිසා. හරි ලස්සනයි නේද? මසෙත්. මං අරලිය මලකුත් කඩාගත්තා. පොඩ්ඩක් මඩ වෙලා තියෙන්නේ දැන්. අපි යමු ලේක් එක පැත්තට පොඩ්ඩක් විතර මෙතන මඩ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මේ හොඳට මඩ වෙලා තියෙන්නේ. මේ පැත්තේ නා. මෙතන මාර ලස්සනයි. හවසට මේ වගේ තැනකට වෙලා ඉන්නවා කියන්නේ මාර නිදහස්. ඔයාලට පේන ඇති අහස මාර ලස්සනයි. දැන් චුට්ටකට කලින් වැස්සනේ. හැබැයි දැන් වල්ලාකුළු පාද පුදුම ලස්සනයි මෙතනට. අර පැත්තේ කඳු තියෙනවා. ඒ වල මීදුම් බහිනවා. නාමුතු වයිබ් එකක් තියෙනවා අර පැත්තේ. මේ ඉතින් තියෙන්නේ ඔයාලට ලේක් එක පැත්තෙන් හොටෙල් එක පේන විදිය. මම ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකකුත් අරගත්තා. මේ හොටෙල් එකට ආවොත් ඉතින් ඔයාලට වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් අරගන්න පුළුවන්. මෙතන තියෙනවා ගිනි මැලයක්. ඉතින් අපි ගිය දවස නම් වැස්ස නිසා තිබුණේ නැහැ. හැබැයි වහින්න දවසක් නම් අනිවාර්යෙන්ම යාලා ගිනි මැලේ දානවා. අපි ගිය දවසේ වෙදර් එක නම් හරිම අවුල්. ඒ නිසා ඉතින් අපි ඉක්මනට චේන්ජ් එකක් දාගෙන ආව පූල් එකට. සිත මගේ සූරනා ශෝකී කාරණා තනිලා දෙන්නත් එක්ක හවස ඇම්බිලි ඕඩර් එක. හැබලි දෙයක් ඕඩර් කරා. ඉතින් හවස නම් මාර්ම ලස්සනයි. නිදහස්. ඔයාලට නිදහසේ ඉන්න පුළුවන් මෙතනට આવොත්. ප්ලේස් එක හොඳයි නේද? අද ගොඩක් හැබැයි මේක ෆුල්ද මන් දන්නේ. ඔව් ෆොයිනර්ස්ලාත් ඉන්නවා, ලෝකල්ස්ලාත් ඉන්නවා. ලෝකල්ස්ලාත් අපිත් එක්කම තව කපල්ස් කීපයක්ම ඉන්නවා. ෆොරිනර්ස්ලාත් ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම් මේ. පේනවද මේ? මෙයාලට හරිම නිදහස්. මේ පෙන්නන්නේ මේ වහින්න යන්නේ කුරුල්ල ඔක්කොම යනවා. ටිකකින්
වහි වගේ කෝම හරිතින් වහින්න වගේ කියලා වැඩි වෙලාවක් යන්න කලින් හොඳටම වහින්න එකත් ඊට පස්සිතින් අපි දෙන්නත් එක දුවගෙනම රූම් එකටාව. තාම හයියෙන් වහිනවා. ඉස්සෙල්ලා අපි කිව්වාට වහින්න යන්න කියලා. ඔන්න ඊට පස්සේ වහින්න ගත්ත අර පේන් අපි බොන්න ගත්ත තැඹිලි ගෙඩි දෙක මේටි. මේකත් එතන තියලා දුවගෙන ආව රූම් එකට. වැහල ඉවරුනාම අපි ආපහු ආව පල්ලෙහාට. මේ ඉතින් ඔයාලා දකින්න වැහල ඉවරුනාට පස්සේ තියෙන view එක. ඇත්තටම ඉතින් මේ වෙලාවේ මට දැනුනේ වැස්සට පස්සේ නිකන් අමුතුම ලස්සනක් තියෙනවා කියලා. ඊළඟට ඉතින් අපි ආවේ යාළගේ බාර් එකට. ඉතින් ඔයාලට මේ බාර් එකෙන් කොක්ටේල්ස් මොක්ටේල්ස් try කරන්න පුළුවන්. බලන්නකො කවුද මෙතන ඉන්නේ යාළුවා කියලා. ඉතින් මං ඔයාලට කිව්වනේ මේක nature friendly hotel එකක් කියලා. මෙතන කුරුල්ලොත් ඉන්නවා. අපි මෙතනින් කොක්ටේල් එකයි මොක්ටේල් එකයි try කරා. ඉතින් ඒ try කරලා ඉවර වෙද්දි ටිකක් රෑ වුණා. බලන්නකෝ මෙයාලගේ රෑට ගාඩන් එකේ මේ වගේ ලයිට්ස් දානවා. මාරම ලස්සනයි. තනින් තන ලයිට්ස් දාලා හරිම රොමැන්ටික්. ඉතින් මේ වගේ තැනක ඩිනර් එකක් වගේ arrange කරගන්න තිබ්බනම් මරු. හැබැයි ඉතින් අපි ගිය දවස් වැස්සනේ. ඒ නිසා ඉතින් ගාඩන් එකේ arrange කරගන්න විදියක් තිබුණේ නැහැ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඩිනර් එක අරගන්න යාළගේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් රෙස්ටෝරන්ට් එකේ ඉන්ඩෝර් සීටින් ඒරියා එකකුත් තියෙනවා. හැබැයි අපේ හිටිය අවුට්ඩෝර් සීටින් ඒරියා එකයි. මේ තියෙන අපේ ඩිනර් එකට මුලින්ම හම්බුනේවා මම ගත්ත චීස් ක්‍රොකට්ස්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බ්‍රෙඩ්. ඊට පස්සේ අපේ පස්සේ ගත්තේ මොනවාද? ප්‍රොන්ස්. දැන් තියෙන්නේ කන්න. මේ තියෙන අපි ගත්ත සුප් එක අපේ ගත්තේ කොකනට් චිකන් සුප් එක. ඒක ඇත්තටම අර පොල් කිරි දාලා අපි දෙන්නම ගත්තේ එකෙන්. ඒක වෙනස් විදිහට හදලා තියෙනවා. චිකන් එක ක්‍රිස්පි. අර ක්‍රිස්පි විදිහට අපේ නෝ සුප් එකේ තිබ්බට චිකන් එක. හරියට ලක්ෂණයක් වගේ මේකේ ටේස්ට් එක. crispy chicken mix එක නෝ. crispy chicken mix එකකින් ඇත්තටම හරි. පොඩි අර ලක්ෂ සුප් එක. ක්‍රිස්පි ගතියක් තියෙනවනේ චිකන් එකේ. මාර හරි. සුප් එක නම. මේ තියෙන අපි මේන් කෝස් එකට ගත්ත ඒවා මම ගත්තේ pork with rice. අපි පස්සේ ගත්තේ pork with noodles. pork එක රහත්. කොහොමද pork rice එක? rice නෙමෙයි ඔය ගත්තේ noodles නේ. pork ටික විතරක් කරන noodles නැතුව. මෙහෙම මේ මෑෂ් පොටේටෝ එක තමයි ඇවිල්ලා. ඒක පොඩි චීසි රහක් තියෙනවා. පොඩි පොඩි සක් තියෙනවා. මොකද අපි ඉන්නේ ගාඩන් එකේ. ඔයාලා කැමති නම් ඉන්ඩෝ AC ඒරියා එකේ කැම ගන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. අපි මේ ආස නිසා තමයි එළියේ. අපිට මේ වගේ එළියට යන්න ආසයි. ඩිසර්ට් එක විදිහට අපේ පස්සේ ඕඩර් කරේ අයිස්ක්‍රීම්. යා ඉතින් කොහෙ ගියත් හොයන්නේ අයිස්ක්‍රීම් නේ. මෙතන ඉතින් තිබුණා ජාති 3කින් අයිස්ක්‍රීම්. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි, වැනිලා, චොක්ලට් ඔය වගේ ෆ්ලේවර්ස් 3කින්. එතකොට මං ගත්තේ බ්‍රවුනි එකක්. බ්‍රවුනි with අයිස්ක්‍රීම්. බ්‍රවුනි එක රස්නෙන් තියෙනවා. අයිස්ක්‍රීම් එකේ කූල් එකයි ඉතින් මරු මාර කම්බිනේෂන් නේ. The next day. ඔයාලට පේනවාද අහස කොච්චර ලස්සනද කියලා. මාර්ම ලස්සනට සන්රයිස් එක බලා ගන්න පුළුවන් මෙතනට. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක තේ එකක් හදාගෙන බැල්කනි එකට වෙලාම බිව්වා. දැන් අපි යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. ඉතින් ඒ අනගමන් මම ඔයාලට ලොබි ඒරියා එකේ වීඩියෝ ක්ලිප් එකකුත් අරගත්තා. ඔයාලට කලින් පෙන්නන්න බැරි වුණානේ. අපි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මෙහා යනවා අරලිය මඩක් කඩන්න. අරලිය මල් පිස්සේ. පිස්සෙක් නෙමෙයි පිස්සියා. ඒක වතුර හොඳ හැබැයි. ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ
ඔයාල බලනවතින දැම් මේ හොටල් එකේ රේට්ස් කොහොමද යන්න කියලා. ඉතින් මංවාට මේ දවස්වල යන රේට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් කාලෙන් කාල රේට්ස් වෙනස් වෙන නිසා ඔයාලා යන දවස් අනුව ඔයාලට කෝල් එකක් දීලා රේට් එක චෙක් කරලා බලන්න. ඉතින් ඔයාලට පේනවා මේ අපේ ටේබල් එකේ මේ ලස්සන ටේබල් ඩෙකෝ එකක් තියෙනවා. මේ වැවෙන් ගත්තේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. මෙතන ගොඩක් ඒ වගේ තියෙනවා අපි දැක්ක මොකද මේක එකෝ ෆ්‍රෙන්ඩ්ලි වගේ මෙතන මේ හොටෙල් එක කන්සෙප්ට් එක හදලා තියෙන්නේ මේ තියෙන ඒවා කුරුළු කෑ ගහන හැමදාම. මේ කුරුළු කූඩු හිටන් තියෙනවා මෙතන පේනවද දන්නේ ඊළඟට තින් අපි නිදහසේ බ්‍රෙක්ෆස්ට් එක අරගත්තා. මේ view එකට නම් මම මාර විදියට ආසයි. ඊට පොලිනර්ස්ලා අද උදේම ගියා නේ සෆාරි ගියා. පාන්දර මම 4ට 5ට විතර ගියා නේ හොටෙල් ලෝගන්න පුළුවන් මෙතන ප්ලෑන් කරලා එනවනම් සෆාරිය. ඒවත් ප්ලෑන් කරලා මෙන්න අපි නම් ඇත්තටම ඉන්න ආවේ ඔව් මේ හොටල් එකේ ඔයාලට දවසම නිදහසේ ඉන්න පුළුවන්. ෆේස් එක හොඳයි. ඉස්සමහරා මේ වගේ ෆේස් එකක ඉන්නවා. මෙතන ඔම්ලට් තියෙනවා, පොටේටෝ තියෙනවා, ඊට පස්සේ බේකන් තියෙනවා, සොසේජ් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මෂ්රූම්ස්, මෙතන තියෙනවා බේක් බීන්ස්. මේ හොටල් එක දැන් මාස කිහිපයකට කලින් තමයි ඕපන් කරේ. ඉතින් අපි මේ හොටල් එකේ ලස්සන දවසක් ගත කරා. මෙතන ඉන්න ස්ටාෆ් එකත් හොඳයි. දොර කෑමත් හරිම රසයි, රූම්ස් උත් හොඳයි, view එකත් මාරම ලස්සනයි. අපි කොෆි බීලා බ්‍රෙක්ෆාස්ට් එක ඉවර කරනවා. ඊට පස්සේ අපි රූම් එකේ ඉඳලා හින්දලා චෙක් අවුට් වෙනවා. මේ හොටෙල් බ්ලොග් එක ඉවරයි. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක් හම්බෙමු.